Hi guys, එන්න අපිත් එක ගමනක් යන්න. අද අපි දෙන්නටම නිවාඩු නිසා අපි හිතුවා පොඩ්ඩක් එළියට ඇවිදින්න යන්න. හැබැයි ඉතින් අද හොඳටම වැස්ස දවසක්. ඉතින් අපි හිතුවා ඉයෝන් මෝල් එක ඇතුලේ පොඩ්ඩක් ඇවිදින්න. මේකට ආවොත් අනිවාර්යයෙන්ම නොකර ඉන්න බැරි දෙයක් තමයි මේක. වෙනදට නම් අපි මේකේ ඉන්න ටෙඩීස්ලා ගන්න ගේම්ස් තමයි කරන්නේ. හැබැයි අද අපි හිතුවා ඊට වඩා පොඩි වෙනස් දෙයක් කරන්න. අපි ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් අපි ආවා ෆොටෝ බූත් එකකට. මගේ යාළුවෝ ටිකත් එක්ක මම මේක කලින් දවසක් try කරලා තිනවා. හැබැයි අපි දෙන්න එකට මේක try කරන්නේ අද තමයි. හිතුවට වඩා නම් ඒක මාරම ෆන් වුණා. මේකේ ෆොටෝස් ගහනකොට අපිට වැඩි වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ටක් ටක් ගාලා ෆොටෝස් ටික වදිනවා. बिन वर्षा वही माथेमा සිත් සංකා නිවී යයි මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා වගේ ෆොටෝස් ටික කොහොම හරි එක එක විදියට ඉඳලා ගහගෙන අපි යනවා ඊළඟට ඒ ගත්ත ෆොටෝස් ටික එඩිට් කරලා print එකක් ගන්න. print එකක් ගන්න කලින් අපිට පුළුවන් අපි ගත්ත ෆොටෝස් මොනවද කියලා බලලා ලස්සන ෆොටෝස් තෝරලා කැමති විදිහට එඩිට් කරලා ෆොටෝස් ටික ගන්න. අපි ඉතින් මේ එක එක විදිහට දාලා අපි දෙන්නගේ ෆොටෝස් එඩිට් කරන ගමන් තමයි ඉන්නේ. දෙන්නට දෙපැත්තේ ඉඳන් තමන්ට කැමති විදිහට ෆොටෝ ටික එඩිට් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි දෙන්න එඩිට් කරලා ගත්ත ලස්සන ෆොටෝ එකක් ආවා. මේකත් ඇත්තටම ඉතින් ලස්සන මතකයක්. මේ වෙලාවේ අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා තිබ්බ නිසා අපි ගියා ෆුඩ් කෝට් එකට. අපි ආවේ මිස්ටර් ඩෝනට් එකෙන් රසම රස ඩෝනට් කන්න. දැන් ඉතින් තියෙන්නේ ඩෝනට් බෙදා ගන්න තමයි. මම ඉස්සෙල්ලාම කළේ ඩෝනට් බෙදා ගන්න කලින් මේකේ තියෙනවා පේස්ට්‍රි එකක්. ඒකට මම මාරම ආසයි. මං වගේම අපේ අයියත් හරිම ආසයි. ඒක පොඩ්ඩක් ලංකාවේ පේස්ට්‍රි එකක රස නම් දැනෙනවා. ඊට පස්සේ ඉතින් ආස කරන ඩෝනට් එකක් බෙදාගෙන අපි දෙන්න ගියා ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න. ගෙදරට ඕන කරන කිව්වට ඉතින් මගේ අනම්මනම් දේවල් ටිකක් ගන්න තමයි මෙයා වැදගෙන ගියේ. ඔන්න ඊට පස්සේ ආව ෂොක් කඩේකට. මේකට ගියොත් නම් ඉතින් පිස්සු හැදිලා තමයි නවතින්නේ. මං කොච්චර යන්න ආස වුණත් මෙයා මාව එක්කන් යන්න අදිමදි කරන තැනක් තමයි මේක. අද ඇදගෙන ආවේ ඕන් මෝල් එකේ තියෙන දයිසෝ එකට. මේකට අපි කියන්නේ සීයේ කඩේ කියලා. සීයේ කඩේ කිව්වට මේකේ නම් 100ට වඩා චුට්ටක් වැඩිපුර ගණන් වල තියෙන බඩුත් තියෙනවා. මෙහි ජපානයේ දයිසෝ සේරියා කියලා සීයේ කඩ තියෙනවා. අපිට 100ට අපිට ඕන කරන ගොඩාක් ಜಾති මේ කඩවල වලින් ගන්න පුළුවන්. දයිසෝ එකේ නම් 100ට වඩා පොඩ්ඩක් වැඩි ගණන් වලට තියෙන බඩුත් තියෙනවා. හැබැයි සේරියා එකේ වගේ නම් ගොඩක් බඩු 100ට වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ යන්න
මේ ගෙදෙට්ට ගන්න ලස්සන මල් ටිකක් තෝරන්න. මල් තෝරන්න ගියාම නම් හිතා ගන්න බෑ මොකද්ද ගන්න කියලා. මං ඒ තරම් ආසයි මල් වලට. මට වැඩිපුරම වෙලාවක් යන්නේ මල් තෝරන්න තමයි. මේ තියෙන සකුරා අත්තක්. මල් විතරක් ගන්න ගියාට අන්තිමට ස්ට්‍රෝබෙරිත් අරගෙනම තමයි ආවේ. ඊට පස්සේ අපි ගත්ත ඩෝනට් ටිකත් එළියට ඇවිල්ලා කාලා මොනාරි බොන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා ඊට එහා පැත්තේ බීච් එක ගාව තියෙන ස්ටාර්බක්ස් එකට. මේ දවස්වල මේකේ ෆේමස් වෙලා තියෙන සකුරා ඩ්‍රින්ක් එක තමයි අපි දෙන්න try කළේ. මෙන්න මේ වොෆල් එක දැක්කමත් කන්න නැතුව ඉන්න බැරි වුණා. ඉතින් අපි ඒක try කරන්න ගත්තා. මේ බලන්නකෝ මේක ලස්සනට ඩෙකොරේට් කරන විදිය. සකුරා ඉත්තක් වගේ ලස්සනට ඩෙකොරේට් කරලා තමයි මේක අපිට දුන්නේ. හරිම ලස්සනයි. පිම් වර්ෂා වහී මාතෙමා සිත් සංකා නිවී මෙදා සංසාරිනී මගේ නන්නාදුනන්නියේ මාමවනාහිනයේ ඔබ ඉන්නවා. ඔන්න ඉතින් අපි දෙන්නගේ මේ නිවාඩු දවස ගත වුණේ ඔහොම තමයි. මේ වගේ දවස්වලට මම හරිම ආදරෙයි. නුඹට දුන්නු ආලේ